රොක්ෂ මම මොගලට බඩ්ඩක් පෙන්වන්නයි ගෙනාවේ. මගේ පිටිපස්සේ තියෙනවා මෙන්න මේ වගේ සරුංගල. ඇත්තට මේ පේනවා ඇති මේ සරුංගලේ තියෙනවා. මේ දෙවෙනි සරුංගලේ කියන්නේ මේ දවස්වල සරුංගල් කාලේ එතකොට වත්තේ හුලං කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ කියන්නේ මේ සරුංගල් කියන ඇත්තටම මේ උතන ගුවන් යානා බාන තරම්ද දන්නේ නැහැ. මොකද මේ මොගලට පේනවා ඇති මේ කඩන් ආපු සරුංගල මේ වවුලෙක් වෙන්න ඕනේ. වවුලෙක් මං හිතන්නේ ඔව්. ඉතින් මේ සරුංගලේ තියෙනවා මේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේක දැන් හුලඟක් આવොත් මේක උඩ යන ලස්සනට බලමු අපි විනාඩි ගාණක් ඉඳලා මේක උඩ යයිද කියලා. මේ හුලං නැති වෙලාද කොහොම වීඩියෝ එක ගත්තේ. අපි බලමු පොඩ්ඩක් කොහොම එන්න හුලං අත්තේ හුලං ඔය යන්නේ ලස්සනට. පේනවා ඇති සරුංගලේ පැද්දෙනවා. මේක මේ කඩන් ආපු සරුංගලයක්. ඉතින් මේ දවස්වල මේ අගෝස්තු මාසේ ඉතින් සරුංගල් කාලේ සරුංගල් යවනවා. අපේ ගෙදරට සරුංගල් කඩාගෙන වැටෙනවා ගුවන් යානා බාන තැනක් වගේ. ඉතින් ආතක් පාතක් නැති සරුංගල් ආතක් පාතක් යනත් බෑ. මේ කවුරු ලස්සන නිර්මාණයක් මේක ඇත්තටම කියනවනම් කවුරු හරි මේ යවන කියන්නේ ළමෙක් හදන ලස්සන නිර්මාණයක්. ඉතින් මේක කඩන් ගිහිල්ලා මොකක් හරි වෙට්ටුවක් දාන්න හරි ගිහිල්ලා ඉතින් සරුංගලේ කඩන් ඇවිල්ලා තිනවා. මේක මම පුළුවන් වුණොත් යවනවා. නැත්තම් මම මේක ළමෙක්ට දෙනවා. ඉතින් අපි ලස්සන වීඩියෝෙන් හම්බෙමු. ඉතින් දිගටම එකතුලා ඉන්න රාක්ෂ වීඩියෝත් එක්ක එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ෆලෝ කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න. ඊළඟ කන්ටෙන්ට් එක හම්බෙමු. ගිහින් එන්න. රාක්ෂ